Welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලත් එක්ක share කරගන්නේ cooking video එකක්. ඉතින් අද මම හදන්න යන්නේ chicken curry එකක්. මුලින්ම ටික නම් මට වීඩියෝ කරගන්න අමතක වෙලා. ඉතින් මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට කරපිංචා, රම්පේ, උළුහාල්, අබ, එනසාල් දෙකක් විතර දාගෙන චුට්ට වෙලාවක් බැදෙන්න දීලා ඒකටම සුදු ලුණු ඉඟුරු ටිකක් තලලා දාගන්න. ඒ ටික චුට්ට වෙලාවක් බැදෙන්න දීලා අපි ලොකු ලුණු, තක්කාලි, කොච්චි, අමු මිරිස් ටිකක් කපලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මම දැන් දාන්නේ ලොකු ලුණු ටික. ඒ ටික ඔක්කොම දාලා ඊට පස්සේ මම තක්කාලි, අමු මිරිස්, කොච්චි ටික ඔක්කොම දාගන්නවා. සැරට කන්න කැමති නැති අය නම් කොච්චි දාගන්න එපා. මේ ඉතින් මම ගෙදර සාමාන්‍ය විදියට හදන chicken curry එකක්. අපේ ගෙදර අය නම් ගොඩක් ආසයි මේ විදියට කන්න. මම මේක හදන්න පැයකට විතර කලින් chicken එක marinate කරලා තමයි තියාගත්තේ. ඒකට නම් මම දැම්මේ තුනපහ මිරිස් කුඩු, මස් කරි, ගම් මිරිස් කුඩු, කහ ලුණු. ඒ ටික දාලා හොඳට අතගාලා තියාගත්තා. ඔන්න දැන් මම දාන්නේ තුනපහ තේ හැන්දකුයි, බැදපු තුනපහ තේ හැන්දයි, මිරිස් කුඩු තේ හැන්දයි, මස් කරි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒ ටික දාගෙන ටික වෙලාවක් ඒක බැදෙන්න දෙන්න ඕනේ. කරගන්න එපා. ඉස්සරහටත් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම ඔයාලට ගොඩාරියක් ආදරෙයි. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. දැන් ඉතින් ඔය ටික කරවෙන්න නොදී දෙපැත්ත හරව බෙදගෙන අර අපි marinate කරපු chicken ටික දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. ඉතින් වතුර ගොඩක් දාගන්න එපා. chicken කෑලි ටික තැම්බෙන්න අවශ්‍ය වතුර ප්‍රමාණය දාගන්න. ඒ වතුර ප්‍රමාණය දාගෙන මද ගින්දරේ chicken ටික තැම්බෙන්න අරින්න. ඔය තියෙන්නම වතුර දාගෙන විනාඩි 20කට පස්සේ දැන් ඉතින් මගේ chicken curry එක ready වෙන්නයි යන්නේ. ඉතින් මගේ YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම ආදරෙයි. Thank you වීඩියෝ එක බලුවට.